අපිට මේකට ඕන වෙන ජෙලටින් තේ හැඳි එකමාරක්, කහපාට කලරින් ටිකක්, අන්නාසි එසන්ස් ටිකක්, සීනි ග්‍රෑම් 140ක්, ඇල් වතුර මේස හැඳි 5ක්, තව නටන උණු වතුර මිලිලීටර් 250ක් ඕන වෙනවා. මුලින්ම ඇල් වතුර එකට ජෙලටින් ටික දාලා ටිකක් පෙඟෙන්න තියලා හොඳට දිය කරගන්න ඕන. හැම තැනටම ඉහිරෙන විදිහට ජෙලටින් ටික දාන්න. පෙඟෙන්න තිබ්බ ජෙලටින් ටික හොඳට දිය කරලා පැත්තකින් තියාගන්න ඕන. වෙන ලොකු බෝල් එකක් අරගෙන ඒකට සීනි ටික දාලා නටන උණු වතුර මිලිලීටර් 250 දාලා හොඳට දිය කරගන්න ඕන. ඒක දිය වුණාට පස්සේ අපි ජෙලටින් ටිකක් දාලා හොඳට දිය කරන්න ඕන. දැන් මේකට කලරින් ටිකක් එසන්ස් ටිකක් දාලා හොඳට කලවම් කරගන්න ඕන. ඔයාලට කැමති කලරින් එකක් කැමති එසන්ස් එකක් දාන්න පුළුවන්. මම මීට කලිනුත් ජෙලි වීඩියෝ එකක් කළා. මේක ඊට වැඩිය ඉක්මනට හදාගන්න පුළුවන් ලේසි රෙසිපි එකක්. දැන් අපේ ජෙලි මිශ්‍රණය වෙනම භාජනයකට පෙරලා දාගන්න. නැත්තම් දිය නොවිච්ච ජෙලටින් කෑලි තියෙන්න පුළුවන්. මේ පෙරාගත්ත මිශ්‍රණය පැය 6ක් ශීතකරණයේ තියලා ගන්න ඕන. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත ජෙලි එක. ඔයාලත් මේ විදිහට ගෙදර හදලා බලන්න. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි.